හැලෝ යානන කොහොමද සාදරයෙන් පිළිගන්න අපේ වර්ල්ඩ් ගව YouTube channel එකට. channel අද මේ වීඩියෝ අපි බලන්න යන්නේ මේ ලෝකෙ සිටපු විශාලම සතුන් පිළිබඳවයි. ඉතින් මේ සත්ව ලෝකය කියන්නේ මහා පුදුමාකාර එකක්. මේ සත්ව ලෝකේ ලස්සන සතුන් වගේම ඉතාමත් භයානක දරුණු සතුන්ද ජීවත් වෙනවා. ඉතින් ඒ අතරින් ඩයිනෝසරයන් කියන්නේ ඉතාමත් විශාල පෘථිවියේ සිටපු දරුණුම සතුන් විශේෂයක් වෙනවා. ඉතින් මේ වගේ විශාල දරුණු සතුන්වත් මරාගෙන කාපු සතුන් හිටියා කිව්වොත් ඔයාලට පුදුමත් හිතෙයි. ඉතින් යාළුවනේ ඒ පිළිබඳව තමයි අද මේ වීඩියෝ අපි බලන්න යන්නේ. ඉතින් යාළුවෝ ඔයාලා තමත් වර්ල්ඩ් ගව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපි හා එක්වන්න කියන ගම වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එක බලන්න. අංක 1 මෙගලොඩන්. ඉතින් මේ ලෝකෙ හිටපු විශාලම මත්ස්‍යයෙක් විදිහට තමයි මේ මෙගලොඩන්ව හඳුන්වන්නේ. කාලයක් මරියානා ආගාදී මේ මෙගලොඩන් කියන මෝරුන් විශේෂය ජීවත් වෙනවා කියලා කටකතාවකුත් පැතුරුණා. හැබැයි ඉතින් ඒ කටකතාව බොරු එකක් වෙනවා. සාමාන්‍යයෙන් මේ මෙගලොඩන් මෝරෙක් දිගින් මීටර් 14ක් 16ක් පමණ දිගකින් යුක්ත වෙනවා. ඉතින් මේ විශාල මෝරුන් සාගරයේ ජීවත් වුණේ මීට වසර මිලියන 13කට පෙර වෙනවා. අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, යුරෝපාකරයේ සහ ඇමරිකාවේ මේ මෝරුන්ගේ පොසිල හමු වෙලා තිබෙනවා. ඉතින් මේ පොසිල වලට අනුව අද සිටින විශාල සුදු මෝරෙක්ට වඩා දෙගුණයක් පමණ මේ මෙගලොඩන් කෙනෙක් විශාල වෙනවා. ඉතින් මේ පෘථිවියේ කාලයක් අයිස් යුගයක් තිබිලා තිබෙනවා. ඉතින් මේ අයිස් යුගයේ තිබ්බ කාලේ මේ මෝරුන්ට ඒ සීතල දරා ගන්න බැරුව වඳ වෙලා ගිහින් කියලා තමයි වාර්තා වෙන්නේ. අංක 2 මෝසසෝරස්. ඉතින් සාගරයේ ජීවත් වුණු දරුණුම විලෝපකයා විදිහට තමයි මේ මෝසසෝරස්ව හඳුන්වන්නේ. ඉතින් මේ සත්වයා මීටර් 18ක් පමණ දිගකින් යුක්ත වෙනවා. ඉතින් මේ විශාල මෝසසෝරස් කෙනෙක්ව ජුරාසික් පාක් අවසාන මූවි එකෙත් පෙන්නනවා. ඉතින් මේ මෝසසෝරස්ලා මීට වසර මිලියන 80කට පෙර ජීවත් වුණා කියලා තමයි විද්‍යාඥයන් පවසන්නේ. ඈත අතීතයේ ඉඳලම මේ මෝසසෝරස්ලගේ පොසිල් හමු වුණා. මේ මෝසසෝරස් කියන නම මුල්වරට භාවිතා වුණේ 1822 වෙනවා. ඉතින් මේ විශාල මෝසසෝරස් සාගරයේ හැම තැනම වගේ තම අනසක පතුරවාගෙන ඉඳලා තිබෙනවා. ඇමරිකාව, අප්‍රිකාව, යුරෝපය, ආසියානු මහද්වීපවල මේ මෝසසෝරස් ජීවත් වෙලා තිබෙනවා. අංක 3 ටයිටනෝබෝවා. වර්තමානයේදී විශාලම සර්ප විශේෂය විදිහට හඳුන්වන්නේ ඇනකොන්ඩා සහ පිඹුරා. හැබැයි ඉතින් මේ ටයිටනෝබෝවා කියන සර්පයාත් එක්ක සසඳලා බැලුවොත් මේ ඇනකොන්ඩා කියන්නේ ඊටමත් පොඩි සර්පෙක්. මොකද මේ ටයිටනෝබෝවා ඇනකොන්ඩා වගේ 4 ගුණයක් විතර විශාල වෙනවා. ඉතින් මේ සර්ප විශේෂය ජීවත් වෙලා තිබෙන්නේ මීට වසර මිලියන 60කට විතර කලින්. මේ ටයිටනෝබෝවා සර්පයෙක්ගේ බර රාත්තල් 250ක් විතර වෙනවා කියලා වාර්තා වෙනවා. අංක 4 ස්පයිනසෝරස්. මේ ස්පයිනසෝරස් කියන ඩයිනසෝරයන් ඔයා ජුරාසික් වර්ල්ඩ් මූවි එක බලලා තිනවා අනිවාර්යයෙන්ම දැකලා ඇති. මේ ස්පයිනසෝරස් කියන ඩයිනසෝරයන් පෘථිවියේ හිටපු විශාලම මාංශභක්ෂක සත්ව විශේෂයක් වෙනවා. මුහුන් මීටර 18ක් පමණ දිගින් යුක්ත වෙන අතර මුහුන්ගේ හිස මීටර් 1.8ක් පමණ දිගකින් යුක්ත වෙනවා. ඉතින් මේ විශේෂ ඩයිනසෝරයන්ට පිහිනීමේ හැකියාවකුත් තිබිලා තිබෙනවා. අංක 5 මැමත්. ඉතින් මේ මැමත් කියන සත්වයන් පෘථිවියේ වාසය කරලා තිබෙන්නේ මීට වසර මිලියන 5ත් 5000ත් අතර කාලය වෙනවා. ඉතින් මේ සතුන් අලියෙක්ගේ ස්වරූපය ගන්නවා. ආසියාවේ සහ අප්‍රිකාවේ මේ සතුන් ජීවත් වුණා කියලා තමයි විද්‍යාඥයන් පවසන්නේ. මේ සතුන් පැලෑටි වර්ග ආහාරයට අරගෙන තිබෙන අතර පෘථිවියේ පැවති අයිස් යුගයේදී මේ සතුන් වඳ වී ගිහින් කියලා තමයි සත්වවේදීන් පවසන්නේ. ඉතින් අද ගෙනාව වීඩියෝ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා හිතන දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තමත් වර්ල්ඩ් ගව එක සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම හිතේ අපතෙන් තිබෙන නොටිෆිකේෂන් බටන් එක ක්ලික් කරලා අපි එක්වන්න කියන එක තමයි channel මං අදට ගිහින් එන්න ඔබට සුබම සුබ දවසක්.